අද රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක මේ ෆොටෝ එක බලන්නකෝ මේ කවුද ඉන්නේ මේ සෙට් එකත් එක්ක ඉන්නේ කවුද අපේ රටේ විපක්ෂ නායක කවුද සජිත් ප්‍රේමදාස මහත්තයා එහෙනම් ඒ දවස්වල කිව්ව දේවල් ඔන්න බලන්නකෝ අද මේ වගේ මෙතනට එන්නේ නැහැ කියපු මිනිස්සයා ඒ දවස්වල දැන් ඉන්න විදිය බලන්න මෙන්න මේ වීඩියෝ එක බලන්න අද රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක මහා කුමන්ත්‍රණය පරාජය කරන්නට මේ රටේ අතිමහත් බහුතරයක් එකට එකතු වෙලා සිටින්නේ. Dia apa dia kamu? Ya. Makan ni. Dia balik mula. Ayo, kawai. අනුර කුමාර දිසානායක මහත්මයාත් මෙතන ඇවිල්ලා රැස්වීමක් කරාලු. හැබැයි තනියමලු ආවේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවේ නැහැලු. ඔබ දන්නවද දැන් දෙන්න ජෝඩු වෙලා? අම්මපා කියා දෙන්නට දෙන්න දැන් දේශපාලන විවාහයක් කරගෙන. දැන් මේ දවස්වල හොඳ සනීප සුවයෙන් දෙන්නම මතු සමය ගත කරනවා. දැන් දෙන්නම ඩීල් එකක් දානවා. මොකද ඩීල් එක? කොහොම හරි සජිත් ප්‍රේමදාස පරද්දන්න ඕන. ඇයි? ඒගොල්ලෝ බයයි. මොනවටද බය? රටට වැඩක් කරයි කියලා. සහතිකෙත් අද රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක ලොකු ඩීල් එකක් දාලා. ඒ ඩීල් එක තමයි සජිත් ප්‍රේමදාස පරදවන ඩීල් එක. ඕන තරම් ඩීල් දාගන්න මගේ ඩීල් එක තියෙන්නේ රටේ ලක්ෂ 220ක් ජනතාව සෞභාග්‍ය සම්පන්න කිරීමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හරි අද කියන ලොකුම ඩීල් එක මාලිමාගේ අලියාගේ ඩීල් එක කියන එක මම කියන්න කැමතියි. රණසිංහ ප්‍රේමදාස මහතුමාගේ පිළිරුවල් දිරිපිට මම පොරොන්දු වෙනවා රට කාපු හොර 71 සජිත් ප්‍රේමදාසගේ ඩීල් එක මම හරි ගමන යනවා. ඒක කරන්න බැරි නම් මගේ දාබර තාත්තේ මම ගෙදර යනවා. දැන් හදනවා මතයක් මේ රනිලුයි සජිතුයි එකතු වෙනවලු. ලෝවෙත් එකතු වෙන්නේ නැහැ. ඕකේ මොකද අපි ධනාගයන් එකතු කරගන්නවා මිසක් ඍණාගයන් එකතු කරගන්නේ නැහැ. ඍණාගයන් එකතු වුණාම අපේ තියෙන වටිනාකමත් අඩු වෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාවත් එතුමාගේ ගෝලය රොත්තවත් අපි එකතු කරගන්නේ නැහැ. ඒගොල්ලෝ හදන කතා වලට රටේ ජනතාවට අපි කියනවා රැවටෙන්න එපා කියලා. අපි එකතු වෙන්නේ නැත. Psych! That's the wrong number. Hey y'all come look at this no. හරි ගමන යනවා. ඒක කරන්න බැරි නම් මගේ දාබර තාත්තේ මම ගෙදර යනවා. මේ රනිලුයි සජිතුයි එකතු වෙනවලු. ලෝවෙත් එකතු වෙන්නේ නැහැ. ලෝවෙත් එකතු වෙන්නේ නැහැ.